පුතේ මම මේ ඔන්ලයින් ක්ලාස් එකේ කියන්නම්මයි කියලා හිටියේ. හරිද? මේ පොත මේ බලපන් උඹලා කරන ගොබ්බ වැඩ මේ අම්මලා තාත්තලාගේ සල්ලි වලින් කරන ගොබ්බ වැඩ. මේ පොතේ තනි කර තියෙන කවි. මේ මගේ ෆිසිකල් අටවසර ෆිසිකල් පන්තියේ මේ දුවෙක් ලියපු මේ කවි ටිකක් තියෙන. මේක ලියලා තියෙන කොල්ලෙක්. හරිද? දැන් මේ පොත මේ බලන්න ලැජ්ජ හැබැයි. මේකේ තියෙනවා එක තැනක මේ මූ අලුතෙන් හදනවා මෙව. හරිද? මොනවද දන්නවද? මේක එක තැනක තියෙනවා ආදරේ මනින ඒකකය. හරිද? මේ පිස්සුනේ මේ ආදරය කියලා ලියලා ඒක සමානයිලු බලාගෙන ඉන්න කාලේට. හරිද? බලන් ඉන්න මට ලියන්නත් ලැජ්ජයි බෑ. හරිද? බලන් ඉන්න කාලේලු. හරිද? මේ බලපල්ලකෝ. යකෝ මේ වෙලාවේ මේ විකාර කරන්න දුන්නේ 8 වසරේ. හරිද? ඉගෙන ගනියෝ. මේ අම්මලාගේ සල්ලි කන්න නැතුව. හරිද? මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. මේ වගේ කරලා අන්තිමේදී මෙහෙම අස්පනා අපිට උදාහරණ කියනවා. දැන් පුතේ අපේ ගම් වල ටවුන් වල තියෙන මොනවද ඉගෙන ගන්න කාලේ වෙන විකාර කරලා අන්තිමේ දුක් විඳිනවා. තේරුණාද? මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. මං කියන්නේ එච්චර. මට මේ පොත බලන්නත් ලැජ්ජ වෙනවා. මම විසි කරනවාද? මට මේ පෙන්නන්න ඕනේ හින්දා ගෙනාවේ.